හැලෝ ට්‍රේඩර්ස් වලට ගොඩක් වැදගත් ලෙසන් එකක් තමයි අපි අද අරන් අවිලා තියෙන්නේ SMC තියරි එක භාවිතා කරලා මාකට් ඇනලයිස් කරන ඔයා දැනගත යුතුම මාතෘකාවක් තමයි ඉන්ඩියුස්මන්ට්. ඉතින් ඉන්ඩියුස්මන්ට් කොටස් දෙකකට බෙදෙනවා මේජර් ඉන්ඩියුස්මන්ට් සහ මයිනර් ඉන්ඩියුස්මන්ට් කියලා. ඒ වගේම තමයි ඔයා මාකට් එකක් ඇනලයිස් කරලා එන්ට්‍රි එකක් සෙටප් කරාට පස්සේ ඔයාගේ ස්ටොප් ලොස් එක ස්විප් වෙනවා නම් අනිවාර්යෙන්ම ඒකට ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ මේජර් ඉන්ඩියුස්මන්ට්. ඉතින් අපි අද කතා කරනවා කොහොමද මේජර් ඉන්ඩියුස්මන්ට් මයිනර් ඉන්ඩියුස්මන්ට් හරියට මාකට් එකේ හඳුනගෙන හොඳ හයි ප්‍රොපබිලිටි එන්ට්‍රි එකක් සෙටප් කරන්න කියලා. ට්‍රේඩර්ස් ඔයා SMC තියරි එක භාවිතා කරලා මාකට් ඇනලයිස් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙන්න මේ එන්ට්‍රි සෙටප් එක දන්නවා. ඉතින් මේ තියෙන SMC තියරි එකට අනුව අපි මාකට් එකක ඇනලයිස් එකක් කරලා එන්ට්‍රි එකක් ගන්න අවස්ථාවක්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී තමයි අපි ඇත්තටම එන්ට්‍රි එකක් සෙටප් කරන්නේ. මේ තියෙන buy movement එක කියන්නේ ස්ට්‍රක්චර් එකක්. 15 මිනිත් එකට අනුව buy movement එක කියන්නේ ස්ට්‍රක්චර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහටනේ අපි ඇත්තටම එන්ට්‍රි එකක් සෙටප් කරන්නේ. මේ විදිහට එන්ට්‍රි එකක් සෙටප් කරනවා මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි මේ තියෙන්නේ මාකට් එකේ IDM එකක්. BOS කරාට පස්සේ අවසාන වැලිඩ් පුල් බැක් එක තමයි අපි IDM එකක් විතර ගන්න කියන්නේ. ඉතින් මෙන්න මේ IDM එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතනදී 6 හයි එකක් කන්ෆර්ම් වෙනවා. මේක තමයි අපි කතා කරලා තියෙන තියරි එක. SMC තියරි එකට අනුව මාකට් එක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. හරිද? එතකොට මේ කන්ෆර්ම් වුණ 6 හයි එක බ්‍රේක් කරාට පස්සේ මෙතන 6 ලෝ එකක් හැදෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන ඉන්ඩියුස්මන්ට් තියෙනවා. මේ ඉන්ඩියුස්මන්ට් ගත්තට පස්සේ 6 හයි එකක් කන්ෆර්ම් වෙනවා. කන්ෆර්ම් වුණ 6 හයි එක BOS කරාට පස්සේ බ්‍රේක් කරාට පස්සේ අනිවාර්යෙන්ම මෙතන 6 ලෝ එකක් කන්ෆර්ම් වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි SMC තියරි එකට අනුව ඇඩ්වාන්ස් තියරි එකට අනුව මාකට් එකේ ඉන්ඩියුස්මන්ට් බලලා මේ අවස්ථාවේදී මාකට් එකේ එන්ට්‍රි එකක් සෙටප් කරන්නේ. ඉතින් සමහර අවස්ථාවලදී ඔයා මාකට් එක ඇනලයිස් කරලා එන්ට්‍රි එකක් සෙටප් කරත් ඔයාලගේ ස්ටොප් ලොස් අදින අවස්ථාවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඔයාලා ගන්න මේ චොච් එක. ඔයාලා මාකට් එක ඇනලයිස් කරනවා. ඇනලයිස් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට දකිනවා මෙන්න මේ ඉන්ඩියුස්මන්ට් එක ගන්න එන පුල් බැක් එක. මේ පුල් බැක් එක බැරි වෙලාවත් මෙන්න මේ තියෙන හය ලෝ පොයින්ට් එක. මෙන්න මේ හය ලෝ පොයින්ට් එක බ්‍රේක් කරොත් එහෙම අපි අනිවාර්යෙන්ම චොච් එකක් විදිහට තමයි ගන්නෙ. මේක සමහර අවස්ථාවලදී හරි. නමුත් සමහර අවස්ථාවලදී මේක වරදිනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ කියන මේජර් ඉන්ඩියුස්මන්ට්. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද මේජර් ඉන්ඩියුස්මන්ට් වලට ට්‍රැප් නොවි මාකට් එකේ හරිම තැනින් එන්ට්‍රි එකක් ගන්න කියලා. ඉතින් මේ එන්ට්‍රි සෙටප් එක තමයි අපි මුලින් ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඉන්ඩියුස්මන්ට් ප්ලේලිස්ට් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ ප්ලේලිස්ට් එක බලන්න. ඉතින් මේජර් ඉන්ඩියුස්මන්ට් සහ මයිනර් ඉන්ඩියුස්මන්ට් අතර තියෙන වෙනස හරියටම හඳුනාගත්තට පස්සේ ඔයාට පුළුවන් මාකට් එකේ මෙන්න මේ ඉන්ඩියුස්මන්ට් වලට ට්‍රැප් නොවි මාකට් එකේ හරිම විදිහට එන්ට්‍රි එකක් සෙටප් කරලා ප්‍රොෆිට් එකක් ගන්න. ට්‍රේඩර්ස් මේ තියෙන්නේ higher time frame එකේ සහ lower time frame එකේ මම ඇඳගත්තු ස්ට්‍රක්චර් එකක්. එතකොට අපි ඉන්ඩියුස්මන්ට් බලලා මාකට් එකේ 6 හයි එකක් කන්ෆර්ම් කරනවා. මෙතන ඉන්ඩියුස්මන්ට් එකක් තියෙනවා. ඉන්ඩියුස්මන්ට් ගත්තට පස්සේ 6 හයි එකක් කන්ෆර්ම් වෙනවා. කන්ෆර්ම් වුණ 6 හයි එක බ්‍රේක් කරාට පස්සේ මෙතන 6 ලෝ එකක් කන්ෆර්ම් වෙනවා. මේක higher time frame එකේද lower time frame එකේද කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ තියරි එක යන්නේ ඒ විදිහටම තමයි. ඒ වගේම තමයි ආයෙත් මෙතන BOS කරනවා. මාකට් එක BOS කරාට පස්සේ අවසාන වැලිඩ් පුල් බැක් එක තියෙන්නේ මෙතන. මෙන්න මේ ඉන්ඩියුස්මන්ට් එක ගත්තොත් තමයි මාකට් එකේ ආයෙ මෙතන 6 හයි එකක් හැදෙන්නේ. ඒක ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ ඉන්ඩියුස්මන්ට් එක කොයිම අවස්ථාවක විදිහවත් මොන ටයිම් ෆ්‍රේම් එකේ වුණත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට මෙතන lower time frame එක තියෙනවා. lower time frame එකේ මෙතන IDM එකක් තියෙනවා. මේ IDM එක ගත්තට පස්සේ තමයි මෙතන 6 හයි එක කන්ෆර්ම් වෙන්නේ. ඒ කන්ෆර්ම් වුණ 6 හයි එක බ්‍රේක් කරාට පස්සේ තමයි මෙතනදී 6 ලෝ එකක් කන්ෆර්ම් වෙන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මේ ඉන්ඩියුස්මන්ට් එක පටලවා ගන්න එපා. higher time frame එකේ සහ lower time frame එකේ. එකම තියරි එකට තමයි මාකට් එක වැඩ කරන්නේ. මෙතන BOS point එකට පස්සේ හැදුණා. මෙතන තියෙන valid pullback එක තමයි IDM එක විදිහට ගන්න. ඒ වගේම තමයි 15 මිනිත් එකේ BOS point එකට පසු හැදුන valid pullback එක තමයි IDM එක විදිහට මෙතනදී අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එතකොට time frame දෙක වෙනස් වුණා කියලා මෙන්න මේ තියරි එක කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මෙතන ප්‍රධානම දේ. අපි lower time frame එකේ දැන් යන්නේ මාකට් එක buy movement එකක්. higher time frame එකේ යන movement එකම තමයි lower time frame එකේ යන්නේ. එතකොට මෙතනදී මම මේ leg එක මෙන්න මේ impulse movement එක තමයි මම මේ lower time frame එකේ මෙන්න මේ විදිහට දකින්නේ. මේක අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න ඕන දෙයක්. මෙන්න මේ higher time frame එකේ යන impulse movement එක තමයි lower time frame එකේ මේ විදිහට market එක BOS කර යනවා කියලා මම මෙතන ඇඳගෙන තියෙන්නේ. එතකොට මෙතනදිත් market එක මෙන්න මේක 6 high එකක් වෙනවා. මේක 6 high එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙතන තියෙන inducement market එකේ අරන් තියෙන්න ඕනේ. මේ inducement ගත්තට පස්සේ තමයි මෙතන 6 high එකක් confirm වෙන්නේ. කන්ෆර්ම් වුණ 6 හයි එක බ්‍රේක් කරාට පස්සේ තමයි මෙතනදී 6 ලෝ එකක් එන්නේ. ඒ වගේම තමයි මෙතනත් IDM තියෙනවා. මේ IDM ගත්තට පස්සේ මාකට් එකේ 6 හයි එකක් කන්ෆර්ම් වුණ 6 හයි එක බ්‍රේක් කරාට පස්සේ මෙතනදී 6 ලෝ එකක් කන්ෆර්ම් වෙනවා. මෙතන තමයි ගොඩක් තීරණාත්මක දෙයක් වෙන්නේ.
මෙතනදි මෙන්න මේ කන්ෆර්ම් වුණ 6 ලෝ එක. මෙන්න මෙතන අපි ප්‍රීවියස් ලෝ එකක් විදිහට ගන්නවා. මේක තමයි අපේ ප්‍රීවියස් ලෝ එක කන්ෆර්ම් වුණ 6 ලෝ එක. එතකොට මාකට් එකේ මෙන්න මේ අවස්ථාවේදීත් මෙතන ඉන්ඩියුස්මන්ට් ගත්තට පස්සේ මෙතනදී 6 6 එකක් කන්ෆර්ම් වෙනවනේ. තීරයක ඒ විදිහටම යනවා. මෙතනදී 6 6 එකක් කන්ෆර්ම් වෙනවා. නමුත් බැරි වෙලාවත් මෙන්න මෙතන ලෝ එක බ්‍රේක් කරාට පස්සේ මෙතන ලෝ එක බ්‍රේක් කරාට පස්සේ අපිට චොච් එකක් වෙනවා. මාකට් එකේ වැලිඩ් චොච් එකක් වෙනවා. ඒ වගේම තමයි මේක ඉන්වැලිඩ් චොච් එකක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ මේජර් ඉන්ඩියුස්මන්ට් කියන එක. වා මෙතනදී මේක චොච් එකක් කියලා අරගත්තට පස්සේ වා මෙන්න මේ වගේ අවස්ථාවලදී එන්ට්‍රි එකක් බලන්න පුළුවන් මාකට් එකේ සෙල් එන්ට්‍රි එකක්. මාකට් එකේ සෙල් එන්ට්‍රි එකක් බලන්න පුළුවන්. නමුත් ඒ සෙල් එන්ට්‍රි එක ඔයාගේ ස්ටොප් ලොස් අදිනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ මේජර් ඉන්ඩියුස්මන්ට් කියන දේ. එතකොට මම මුලින්ම පැහැදිලි කරා higher time frame එකෙත් BOS කරාට පස්සේ මෙතන ඉන්ඩියුස්මන්ට් එකක් තියෙනවා. ඒ ඉන්ඩියුස්මන්ට් එක මාකට් එකේ ගත්තොත් එහෙම මාකට් එකවල මේ විදිහට ඉන්ඩියුස්මන්ට් එක ගත්තොත් මෙතන 6 6 එකක් කන්ෆර්ම් වෙනවා කියලා. තීරයක කොයිම වෙලාවකත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ lower time frame එකෙත් IDM ගන්නවා. IDM ගත්තට පස්සේ මෙතන 6 6 එකක් කන්ෆර්ම් වෙනවා. කන්ෆර්ම් වුණ 6 6 එක බ්‍රේක් කරාට පස්සේ 6 ලෝ එකක් කන්ෆර්ම් වෙනවා. දැන් ඔයා මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ 15 මිනිට් එකේ 6 ලෝ එකක් කියන්නේ. ප්‍රීවියස් ලෝ එකක් කියන්නේ ඊට වඩා වැඩි ටයිම් ෆ්‍රේම් එකක ඉන්ඩියුස්මන්ට් එකක් කියලා. මම කලින් කිව්වනේ මෙතනදී මේ ස්ට්‍රක්චර් එකේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක තමයි මම මේ 15 මිනිට් එකේ මේ විදිහට ඇඳගෙන තියෙන්නේ. එතකොට ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ 15 මිනිට් එකේ ලෝ එකක් බ්‍රේක් කරා කියලා අපි හැම අවස්ථාවකදී මේ එකපාර එන්ට්‍රි එකක් ඩිරෙක්ට් එන්ට්‍රි එකක් බලන්න යන්නේ නැහැ. ඒක තවත් ඔයාලට පැහැදිලි වෙයි මම මේ පෙන්නන එක්සාම්පල් එකේ. දැන් මෙන්න මේ විදිහට මාකට් එක තියෙනවා. මෙන්න මේ විදිහට මාකට් එක BOS පොයින්ට් එකක් තියෙනවා. තාම මාකට් එකේ මෙතන බ්‍රේක් කරලා නැහැ. මාකට් එක තාම බ්‍රේක් කරලා නැහැ. මාකට් එක බ්‍රේක් කරොත් තමයි මෙතනදී වැලිඩ් ඉන්ඩියුස්මන්ට් එකක් වෙන්නේ. මේක වැලිඩ් පුල් බෑක් එකක් කළා මෙතන IDM එකක් වෙන්නේ. නමුත් තාම මාකට් එක මෙතනදී මාකට් එක higher time frame එකේ මෙතන කන්ෆර්ම් වුණ 6 6 එක තාම බ්‍රේක් කරලා නැහැ. ඔන්න මෙතනදී තමයි ගොඩක් කට්ටිය ට්‍රැප් වෙන්න යන්නේ. එතකොට 15 මිනිට් එකට අදාළව මෙන්න මේක ඉන්ඩියුස්මන්ට් එකක් වෙනවා. 15 මිනිට් ටයිම් ෆ්‍රේම් එකේ chart එකේ ස්ට්‍රක්චර් එකේ හැදෙන ඉන්ඩියුස්මන්ට් වෙනයි අපේ higher time frame එකේ හැදෙන ඉන්ඩියුස්මන්ට් වෙනයි. දැන් මම කිව්ව විදියට මෙන්න මේ ස්ට්‍රක්චර් එකනේ මම මේ විදියට ඇඳගෙන තියෙන්නේ. එතකොට මේ තියෙන BOS පොයින්ට් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන BOS පොයින්ට් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට ගොඩක් කට්ටිය මාකට් එකේ ට්‍රැප් වෙන්නේ මෙන්න මෙතනදී. ගොඩක් කට්ටිය මාකට් එකේ ට්‍රැප් වෙන්නේ මෙන්න මේ higher time frame IDM නිසා. ඉතින් ඒකට හොඳම එක්සාම්පල් එක තමයි මේක. දැන් තමයි higher time frame එකේ මෙතන BOS කරන්න යන්නේ. higher time frame එකේ confirm වුණ 6 6 එක break කරන්නේ මෙන්න මේ අවස්ථාවේදී. එතකොට මෙතනදී මෙන්න මේ lower time frame එකේ දැනට තියෙන්නේ මෙන්න මේ විදියට. ඔන්න lower time frame එකෙත් අපිට පෙන්නනවා මෙන්න මේ විදියට මෙතනදී BOS එකක් දෙනවා. හරි lower time frame එකේ මෙතනදී BOS එකක් දෙන එක හරි. නමුත් මෙතනදී IDM එකක් එනවා. lower time frame එකට අනුව මේක IDM එකක් එනවා. ඔයා මේක අනිවාර්යෙන්ම හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. මේක lower time frame එකේ මෙතන IDM එකක් වෙනවා වගේම higher time frame එකෙත් මෙතන IDM එකක් තියෙනවා. මොකද මේ structure එක higher time frame එකේ ඇතුලේ හැදෙන structure එක නෙමේක. lower time frame එකට ඇවිල්ලා බලපුවාම higher time frame එකේ ඇතුලේ හැදෙන structure එක තමයි අපිට මේ විදිහට පෙන්වන්නේ. එතකොට මෙතනදිත් 15 මිනිට් එකේ IDM එකක් තියෙනවා කියන්නේ. 15 මිනිට් එකෙත් IDM එකක් තියෙනවා කියන්නේ ඔයා අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ එන පුල් බෑක් එක මෙතන IDM එක ගන්න එනවා කියන්නේ මම අර කලින් කිව්ව විදියට lower time frame එක ඔයා high low එකක් විදියට මාක් කරන් තියෙන මෙන්න මේ low එක අනිවාර්යෙන්ම මාකට් එකේ ගැලවෙනවා කියන එක. මෙතන IDM එක හරි 15 මිනිට් එකේ මෙතන IDM එක වැලිඩ් පුල් බෑක් එක හරි. නමුත් මේ IDM එක කියන්නේ මෙතන higher time frame එකේ IDM එක කියන්නේ ඔයාගේ lower time frame එකේ high low එක කියලා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට ඔයා කරන දෙයක් තමයි මෙන්න මේ විදිහට මාකට් එකේ මෙතන චොච් එකක් කියලා හිතලා මාකට් එක ආයෙත් පුල් බෑක් එකක් එනකන් ඉඳලා මාකට් එකේ එන්ට්‍රි එකක් සෙට් අප් කරන එක තමයි ඔයා මෙතනදී ඇත්තටම කරන්නේ. එතකොට ඔයා නොදැනුවත්වම මාකට් එකේ මොකද වෙන්නේ? ඔයා මෙන්න මේ වගේ අවස්ථාවකදී මාකට් එකේ සෙල් එන්ට්‍රි එකක් බලනවා. මාකට් එකේ සෙල් එන්ට්‍රි එකක් බලලා මෙන්න මේ වගේ ස්ටොප් ලොස් එක තියලා මාකට් එකේ මෙතනදී මාකට් එකේ එන්ට්‍රි එක සෙට් අප් කරනවා. ඉතින් මේක වෙන්නේ මොකක්ද? මෙතනදී මාකට් එකේ BOS එකක් කියන්නේ මෙන්න මෙතනත් මාකට් එකේ BOS එකක්. අපේ higher time frame එකේ BOS එකක් දීලා තියෙන්නේ. මෙන්න මේ ඇතුලේ හැදෙන ෆැක්ටර් වලටනේ අපි ට්‍රේඩ් කරන්නේ 15 මිනිත් එකේ මෙන්න මේ ඇතුලේ හැදෙන
මෙන්න මේ ලෙක්ස් වලට තමයි අපි මෙච්චර වෙලා ට්‍රේඩ් කරන්නේ. නමුත් මෙන්න මේ වගේ අවස්ථාවකදී තමයි ඔයාව ඇත්තටම මෙතනදී ට්‍රැප් වෙන්නේ. මෙතන BOS එකක් කියන්නේ higher time frame එකේ BOS එක තමයි මෙතන තියෙන්නේ. lower time frame එකේ ඇතුලේ හැදෙන ස්ට්‍රක්චර් එක තමයි මේ තියෙන්නේ. lower time frame එකේ ඇතුලේ හැදෙන ස්ට්‍රක්චර් එකට තමයි අපි මෙච්චරලා ට්‍රේඩ් කරේ. නමුත් higher time frame එක ගැන අවබෝධයෙන් ඉන්නේ නැති කෙනාව අනිවාර්යයෙන්ම මෙන්න මේ SMT වලට අනිවාර්යයෙන්ම අහු වෙනවා. එතකොට මේක අපේ lower time frame එකට අනුව major inducement එකක් එනවා. අපේ higher time frame inducement එකක් එනවා. ඔයාව දන්නේම නැතුව trap වෙලා තියෙන්නේ මෙන්න මේ higher time frame එකේ IDM එකට. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ analyze time frame එකේ IDM පිළිබඳව focus කරනවා වගේම ඔයාගේ higher time frame එකේ IDM එක පිළිබඳවත් ඔයා අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ. නැත්තම් ඔයා මෙතනදී SMC traps වෙනවා. අනිවාර්යයෙන්ම SMC traps වෙනවා. ඉතින් මෙතනදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මාකට් එක මෙන්න මේ higher time frame එකේ IDM එක ගන්නවා. higher time frame එකේ IDM අරගෙන මාකට් එක buy වෙන දේ තමයි මෙතනදී වෙන්නේ. මාකට් එක buy වෙද්දි මොකද්ද වෙන්නේ? ඔයා මෙතනදී බලපු sell opportunity එක මෙන්න මෙතන චොච් එකක් කියලා මෙන්න මේ විදිහට බලපු sell opportunity එකේ ඔයාගේ මෙතන stop loss hunt වෙනවා. මාකට් එක higher time frame එකේ තියෙන direction එකටම යන දේ තමයි ඇත්තටම මෙතනදී වෙන්නේ. ඒ වගේම තමයි traders මේ තියෙන down movement එක ගැන structure එකක්. අපේ higher time frame එකේ මේ විදිහට down trend එකක් වෙන්න ඒ වගේම තමයි අපේ analyze time frame එක නැත්තම් 15 minute time frame එකෙත් අපිට මේ විදිහට down movement එකක් පෙන්වනවා. එතකොට අපි කිව්ව විදිහට market එක මෙතනදී BOS එකක් තියෙනවා. හරි මෙතනදී down trend එකෙත් මේ IDM එක ගත්තට පස්සේ තමයි මෙතන low එකක් confirm වෙන්නේ. අපි මේ ගැන කලින් කතා කරලා තියෙන inducement lessons වලදී මෙන්න මේ confirm වුණ low එක break කරන්න ඕනේ. මෙන්න මේ confirm වුණ low එක break කරාට පස්සේ තමයි මෙතනදී low high එකක් හැදෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මෙතනදී BOS එකක් දුන්නා කියන්නේ අවසාන valid pullback එක IDM එකක් වෙනවා කියලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මෙන්න මේ IDM එක තමයි අපිව trap වෙන්නේ. මෙන්න මේ higher time frame එකේ IDM එකට තමයි අපිව ඇත්තටම මෙතනදී trap වෙන්නේ. එතකොට මේ තියෙන්නේ 15 minute chart එකේ IDM ගන්නවා. IDM අරගත්තට පස්සේ low එකක් confirm වෙනවා. confirm වුණ low එක break කරනවා. මෙන්න මේ confirm වුණ low එක break කරාට පස්සේ මෙතන low high එකක් හැදෙනවා. මෙතනත් ඒ විදිහටමයි IDM ගන්නවා. IDM ගත්තට පස්සේ low එකක් confirm වෙනවා. confirm වුණ low එක break කරාට පස්සේ මෙතන low high එකක් හැදෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ 15 minute එකේ කියන්නේ මේ higher time frame එකේ structure එක mainly ලොකු structure එක ඇතුලේ හැදෙන පොඩි structure එක තමයි මේ විදිහට අපිට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී මෙන්න මේ leg එකේ හැදෙන structure එක තමයි අපිට මේ 15 minute එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මෙතනදිත් ඔයාව අපි අර buy movement එකේ කතා කරපු විදිහට අනිවාර්යයෙන්ම trap වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනදී BOS එකක් දුන්නට පස්සේ මෙතන IDM එකක් තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. මේ IDM එක ගන්න මාකට් එක එනවා. මෙන්න මේ down trend එක යන මාකට් එක මෙන්න මේ higher time frame එකේ IDM එක ගන්න එනවා. මේ IDM එක ගන්න එද්දී මෙන්න මෙතන තියෙන lower high එක previous high එක මේකට අපි කියන්නේ previous high එක නැත්තම් lower high එක කියලා. මෙන්න මේ lower high එක ඔයා ගලවනවා දකින්නවා. 15 minute එකේදී මෙන්න මේ lower high එක මාකට් එකේ මේ විදිහට ඇවිල්ලා ගලවනවා. ගැලවුවට පස්සේ මේක බ්‍රේක් කරාට පස්සේ ඔයා හිතන්නේ මාකට් එකේ මෙතන චොච් එකක් දුන්නා කියලා. නමුත් මේක ඉන්වැලිඩ් චොච් එකක් වෙනවා. මොකද මාකට් එක මෙතන දැන් BOS කරලා තියෙන්නේ. ඒ BOS පොයින්ට් එක තමයි මෙතන තියෙන්නේ. 15 minute එක ඇතුලේ හැදෙන BOS එක ගැන මේ මම කතා කරන්නේ. අපේ higher time frame එක ඇතුලේ හැදෙන BOS එක ගැන තමයි මම මේ කතා කරන්නේ. 15 minute එකේ BOS එක අනුව නම් මෙන්න මේ IDM එක කරන් මාකට් එක අනිවාර්යයෙන්ම down වෙන්න පුළුවන්. මෙන්න මේ IDM එක කරගෙන මෙන්න මේ ඒරියා එකට වගේ මාකට් එක ගිහලා පහළට down වෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපේ higher time frame එකේ BOS එකක් තමයි මෙතනෙත් තියෙන්නේ. higher time frame එක තමයි දැන් මාකට් එකේ BOS එකක් දීලා තියෙන්නේ. බ්‍රේක් කරලා තියෙන්නේ. එතකොට මාකට් එකේදී මෙතන වෙන්නේ මේ higher time frame එකේ BOS එක දුන්නා කියන්නේ මෙතන මේ lower high එක බ්‍රේක් කරනවා. මේ lower high එක කියන්නේ higher time frame එකේ IDM එකක් කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. අපේ අර buy movement එකේ ගියපු higher low එක higher time frame එකේ IDM එකක් වෙනවා වගේම මෙන්න මේ down trend එක යන market එකේ අවසානයේට හැදුණු lower high එක inducement එකක් වෙනවා කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට ඔයා කරන්නේ මෙතනදී චොච් එකක් දෙනවා කියලා හිතනවා. චොච් එකක් දුන්නට පස්සේ ඔයා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී buy movement එකක් බලනවා. buy movement එකක් බලනවා මෙන්න මෙතනදී ඔයා entry එකක් ගන්නවා. මාකට් එකේ වෙන්නේ මෙන්න මේ වගේ higher time frame එකේ IDM එක ගත්තට පස්සේ එකපාරම sell pressure එකක් එක්ක මාකට් එක පහළට යනවා මෙතන BOS කරගෙන. එතකොට ඔයාව මෙතනදී මෙන්න මේ major inducement එකට ඔයාව මෙතනදී trap වෙනවා.
කෙලින්ම මාකට් එක ඔයාගේ ස්ටොප් ලොස් එක මෙතනදී හන්ට් වෙනවා. ඒක වෙන්නේ විශේෂයෙන්ම මෙතනදී BOS එකක් හැදුනට පස්සේ. නැත්නම් අපි normally trade කරන් යන අපේ මේ කතා කරපු ස්ට්‍රක්චර් එකට තමයි මාකට් එකේ trade entry එක setup කරන්නේ. මෙතනදී නමුත් මේක වෙනස් වෙන අවස්ථාවක් තමයි මෙන්න මේ අපේ higher time frame එකේ BOS එක valid BOS එකක් වුණාට පස්සේ තමයි මේ දේ ගොඩක් කට්ටියට වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මෙන්න මේ trap එකෙන් බේරෙන්න නම් ඔයා අනිවාර්යෙන්ම මේක හොඳින් තේරුම් ගත යුතුයි. ඉතින්ට අපි මේක කතා කරේ තියරි එකක් වශයෙන් ඒ වගේම තමයි අපි ඉන්ඩියුස්මන්ට් පිළිබඳව කලින් ප්ලේලිස්ට් එකක් ක්‍රියේට් කරලා තිනවා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ නොලෙජ් එක වැඩි කරගෙන ඔයාගේ ඇනලයිස් එක තවදුරටත් සාර්ථක කරගන්න උදව් වෙන්නද කියලා මම හිතනවා. ඒ වගේම තමයි ට්‍රේඩින් කියන්නේ ගොඩක් රිස්ක් දෙයක්. ඉතින් අපි මාකට් එක ඇනලයිස් කරද්දී අනිවාර්යෙන්ම හොඳ ස්ට්‍රැටජි එකක් තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි SMC තියරි එක ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම අපේ ප්ලේලිස්ට් එකේ තියෙන බේසික් මාකට් ස්ට්‍රක්චර්ස්, ඇඩ්වාන්ස් මාකට් ස්ට්‍රක්චර්ස් සහ ඕඩර් බ්ලොක් කියන ප්ලේලිස්ට් එක අනිවාර්යෙන්ම ප්ලේලිස්ට් එක බලලා අනිවාර්යෙන්ම ඔයාගේ ස්ට්‍රැටජි එක තවදුරටත් බිල්ඩ් අප් කරනවාට ට්‍රේඩින් කරන්න එන්න කියලා අනිවාර්යෙන්ම කියන්න ඕනේ. ඉතින් අපි ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න, share කරන්න.